ඉතින් කොහොමද? සතුටින් පරිස්සමින් ඉන්නවද? මං හිතනවා ඔයාලා ඔක්කොම සතුටින් පරිස්සමින් තමන්ගේ වැඩ කටයුතු ටික කරගෙන ඉන්නවා ඇති කියලා. මම අද ගෙනාවේ මෙහෙම වීඩියෝ එකක්. අපේ ජීවිතයේ මේ ගෙවන කාල පරිච්ඡේදයට කලින් කාල පරිච්ඡේදය තුළ තමන්ගේ ජීවිතයේ වැරදීම් වෙන්නේ නැති. තමන්ගේ ජීවිතයට හානිකර වැරදීම් වෙන්නේ නැති. අපිට පුළුවන් නේද ඒව හදාගෙන ඉස්සරහට යන්න? ඇත්තටම පුළුවන්. හැබැයි ඒකට අපි වැරද්දක් මොකක් හරි කුමන හෝ වැරද්දක් කරා කියලා හිතන්නකෝ. අපිට පුළුවන් ඒ වැරද්ද ආයේ නොවෙන්න වැඩ කරන්න. ඒකට එන කියන්නේ වැරද්දට ආයේ පෙළඹෙන්න හිතෙන හැම දෙයක්ම අපේ ජීවිතේම අයින් කරන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. මොකද සමහර වැරදි තියෙනවා ජීවිතයට හරි කියන්නේ ජීවිතයට වගේම මනසට කිසි නිදහසක් නැති. තමන්ට ඕන විදිහට තමන්ගේ වැඩ කටයුතු කරගෙන ඉන්න බැරි තරම් සමහර අර වැරදි ක්‍රියාවන් කියන්නේ වැරදි අපේ ජීවිතේ අපි කරගෙන ආවා. මං කියන්නේ වැරදි අපි හදාගෙන අලුත් ජීවිතයක් හෙටින්නම් පටන් ගන්නවා. ඔව් අපිට පුළුවන් මේ දේ කරන්න. මම මෙහෙම කියනවා. මගේ ජීවිතේත් සමහර වැරදි වෙලා තියෙනවා. මං කල්පනා කරා මං අද හෙට ඉඳන් මේ දැන් ඉඳන් මේ දේ පටන් ගන්නවා. මේ වැරදි වලින් අයින් වෙන්න මේ දැන් ඉඳන්ම වැඩ කටයුතු කරන්න පටන් ගන්නවා කියලා. වැරදි කියලා කියන්නේ මං හිතන විදිහට අපේ හිතට කිසිම නිදහසක් කිසිම සැනසීමක් නැති දේවල් අපි කරනවා නම් මට හිතෙන්නේ ඒ තමයි වැරදි වැඩ කියන එක. කැම නැත්තම් වැරදි දේවල් කියන එක. ඉතින් මාත් මගේ ජීවිතේ වැරදි තිබ්බනම් ඒ දේවල් හදාගෙන අද ඉඳන් මේ මොහොතේ ඉඳන් ඉස්සරහට ලස්සන ගමනක් යන්න කටයුතු කරනවා. ඉතින් මම ඔයාලගෙනුත් ඉල්ලා සිටිනවා. මේ වීඩියෝ එක බලන මොහොතේ ඉඳන් ඊළඟ තප්පරේ ඉඳන් තමන්ගේ ජීවිතේ අඩුපාඩු තිබ්බනම් තමන්ගේ ජීවිතේ වැරදි තිබ්බනම් ඒ හැමදේම හදාගෙන ඉස්සරහට ලස්සන ගමනක් යන්න කියලා.